Hi guys! අපි මෙල්බන් එනවා කියලා තීරණය කරේ මගේ බර්ත්ඩේ එකට. ඉතින් එදා අපිට රෑ තමයි ෆ්ලයිට් එක තිබුණේ ටවුන්සිල් වල ඉඳලා. ඉතින් මේ දවස් එනකන් අපි දෙන්නම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියා. ඉතින් වෙනද වගේම ඔන්න පුංචි බඩගින්න ආවා. ඉතින් ෆ්ලයිට් එකට ඇවිල්ලා මොනවාද කන්න ගන්නේ කියලා තමයි ඔන්න ඉස්සෙල්ලම බැලුවේ. බඩත් පුරවගෙන පුංචි නින්දකුත් දාලා ඔන්න මෙල්බන් වලට දැන් ලෑන්ඩ් කරන්න තමයි හදන්නේ. එතකොට මෙන්න මේ වගේ ලස්සන වීව් එකක් තමයි තිබුණේ. මේ වෙලාවේ හරිම සීතලයි. දැන් මේ අපි දෙන්න යන්නේ හොටෙල් එකට. ඉතින් හොටෙල් එක තියෙන්නේ එයාපෝට් එක ළඟම නිසා අපි දෙන්න ඉක්මනට ඇවිදගෙන ගියා. මොකද ඒ වෙලාවේ හරිම සීතල නිසා. මේ තියන්නේ අපේ රූම් එක. අපි දෙන්න උදේම නැගිටිනවා කියලා හිතුවට උදේම නැගිටින්නේ නැහැ. හැබැයි ඇහැරුණ ගමන්ම ටක් ගාලා ලෑස්ති වෙලා අපි දෙන්නම එළියට පැස්සා. ඊට පස්සේ මොකද කරන්න කියලා බලන්නකෝ. ඉතින් අපි දෙන්න අද දවසේ මුලින්ම කරන්නේ කාර් එකක් රෙන්ට් කරගන්න එක. ඉතින් අපි දෙන්න දැන් ආවා ඒ ප්ලේස් එකට. ඉතින් අම්ජු ඒ වැඩේ කරගන්නකම් මං වාඩි වෙලා බලාගෙන හිටියා. Third floor. තියෙනවා කාස් තෝරගන්නයි තියෙන්නේ. එන්නකො බලන්න අපේ කා එක. මෙල්බන් වල අපේ කා එක. වෙන්න තියෙනවා මෙල්බන් අපිට රවුම් යන්න තියෙන කා එක.
දැන් එක වැඩක් ඉවර කරගෙන ඔන්න දැන් තමයි අපි දෙන්න සිටි එකට යන්න පිටත් වුණේ. පාකින් හොයාගන්න නම් ටිකක් අමාරු වුණා. ඉතින් කොහොම හරි වාහනේ පාක් කරගත්තා අපි දෙන්න. දැන් ඉතින් සිටි එකේ ලස්සන බල ඇවිදින්නයි තියෙන්නේ. ඇවිදගෙන යනකොට මට මෙහෙම දෙයක්ත් හිතුණා. මම මැරිකල්ලා ආවේ බ්‍රිස්බේන් වලටනේ. එතකොට මම බ්‍රිස්බේන් වල අවුරුද්දක්ම හිටියා. ඒ ඉන්නකොට මම සිඩ්නි වලට ගියානේ ෆයර්වර්ක්ස් බලන්න. එතකොට ඒ සිටි එකෙත් මම ලස්සන තැන් වලට ගියා. දැන් මෙල්බර්න් ඇවිල්ලා ඇවිදිනකොට මට හිතෙනවා සමහර දේවල් එකම වගේ එකම වයිබ් එකක්ද කියලාත් හිතනවා. මට හිතුණ දේ හැබැයි මං ගොඩක් මෙහෙ දැක්ක දෙයක් තමයි ස්ට්‍රීට් ආර්ට්ස්. ඊට පස්සේ මෙන්න මේ සිටි වයිබ් එකට මං හරිය ආස කෙනෙක්. ෆ්ලින්ඩර්ස් ස්ට්‍රීට් ස්ටේෂන් කියන්නේ ගොඩක් ෆේමස් තැනක්. ඒ වගේම ගොඩක් බිසි. මොකද එතන කට්ටිය ෆොටෝස් ගන්නවා, වීඩියෝස් ගන්නවා. ඉතින් මෙල්බර්න් යන කෙනෙක් අනිවාර්යෙන්ම එතනට යනවා. ඉතින් මමත් ඒක ස්පෙෂල් නාට් එකක් දාගෙන තිබුණේ මාත් මෙතෙන්ට අනිවාර්යෙන්ම යනවා කියලා. දැන් තමයි අපි දෙන්න ආයෙත් හොටෙල් එකට යන්නේ. අපි දෙන්න හිතුවා ගිහිල්ලා පොඩක් වෙලා ඉඳලා චේන්ජ් කරගෙන ආයෙත් එළියට එමු කියලා. ඉතින් අපි දෙන්නට හිතුණා මුලින්ම මේ ප්ලේස් එකට එන්න ඕනි කියලා. මොකද අර අපි දෙන්න උදේම ආවනේ මෙතෙන්ට. එතකොට අපිට හිතුණා රාට ගොඩක්ම ලස්සන ඇති කියලා. ඇත්තටම රාට තමයි එතන ගොඩක්ම ලස්සන. ඊට පස්සේ අපි දෙන ක්‍රවුන් එකට ගියා.
එතැන්ට ගියාම නම් මට වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද එතන වීඩියෝස් ගන්න දෙන්නේ නැති නිසා. රෑ ඇවිදලා ඔන්න ඊළඟ දවසේ උදේම නැගිට්ටා. ඉතින් අද දවසේ උදේම ප්ලෑන් එක බීච් බොක්සස් බලන්න යන්න. මේ තියෙන්නේ කොපියක් අරගෙන හා සීතලයි. ඉතින් මේ ප්ලේස් එකත් ගොඩක් ෆේමස්. මොකද ගොඩක් අය එනවා එතනට ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න. අපි යන වෙලාවෙත් ගොඩාක් බිසි එතන. ඊට පස්සේ අපි දෙන්න ගියේ මෙල්බන් ඇවිල්ලා ස්ට්‍රීට් ආර්ට්ස් බලන්න නැතුව ගියොත් අපරාධනේ. ඉතින් ඒ නිසා ස්ට්‍රීට් ආර්ට්ස් බලන්න ගියා. ඉතින් මෙල්බන් ගෙවුණු දවස් ටික හරිම ලස්සනයි. විශේෂයෙන්ම කියන්න ඕනි. ඉතින් අපි මේන්ලි මෙල්බන් ආවේ මගේ බර්ත්ඩේ එකට ස්නෝ බලන්න යන්නත් එක්ක. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මගේ ස්නෝ vlog එක බලලා ඇති කියලා. මම මේ වීඩියෝ එකේ අන්තිමට ටිකක් දාන්නම් ස්නෝ බලන්න ගිහින් ගත්ත වීඩියෝස් වලින් ටිකක්. ඉතින් මං හිතන්නේ ස්නෝ බලලා මෙල්බන් සිටි එකේ ලස්සනක් බලලා ඉතින් ලස්සන දවස් ටිකක් අපි දෙන්නටම අපේ ලයිෆ් එකට ලස්සන දවස් ටිකක් එකතු වුණා. ඉතින් හරිම ෂෝක්, හරි ලස්සන මතක ටිකක්. ඉතින් ඔයාලටත් thank you so much. එහෙනම් තව ලස්සන වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.